හලෝ ගයිස් ඔන්න ගොඩ දවසකට පස්සේ මම බ්ලොග් එකක් ගෙනලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඇති මම මේ ටිකෙන් මොකද බ්ලොග් එකක් අප්ලෝඩ් කරේ නැති කියලා. මුලින්ම කියනවා ළමයි මේ ටිකේ ඇත්තටම චුටක් බිසි වෙලා තිබ්බේ මොකද මගේ පුතාගේ නැසලිකේ වෙනත් එක්ක ඉතින් අද උදේට ගිහිල්ලා ළමයි මම යාළුවට ෆිල්ම් සයින් කරලා ඒක ෆිල් කරලා ආවා. අද තමයි චුට්ටක් රිලැක්ස් වුණේ. ඉතින් මොකද මේ ටිකේම එයාත් එක්ක හිටිය නිසා. ඉතින් ළමයි මම මේ බ්ලොග් එකට කලින් ඉතින් ළමයි එයා තමයි මගේ කියන්නේ ක්ලෝස් කියන්නේ හැමදේම වගේ මගේ අතට තමයි ෂෙයා කරගන්න අපි කරන හැම පොර වැඩක්ම අපි දෙන්න තමයි ඉතින් එකතු වෙලා කරන්නේ. මගේම ලොකුවට යාළුවෝ නෑ ළමයි. බොහොම සුළු පිරිසක්. ඒ කියන්නේ මම එහෙම ලොකුවට කනෙක්ෂන් හැමෝත් එක්කම එහෙම හදාගන්න කෙනෙක් නෙමෙයි. ඉතින් ඔය වගේ මගේ ලෙවල් ක්ලාස් එකේ යාළුවෝ ඉතින් මම මට ක්ලෝස් වෙන්නේ. ඉතින් මේ මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් එක මෙලනි තමයි හොඳම යාළුවා. ඉතින් එයාගේ බ්‍රයිඩ් ටු බී එකක් ගත්තා තමයි. එයාගේ බ්‍රයිඩ් ටු බී එක හැමදේම ප්ලෑන් කරලා මට රික්වෙස්ට් කරා ඉන්වයිට් කරා ඉන්න කියලා. ඉතින් මම ළමයි පහමාර දැන් වෙලාව පහමාරයි. ඉතින් මම 6මාර වෙනකොට ගෙදරින් යන්න ඕනේ. ඉතින් ළමයි හැමදාමත් වගේ මම කේසෝන් එකේ මේ ෆ්ලවර්ස් හදාගන්න ඉතින් මම කලින් රික්වෙස්ට් කරා මට බ්‍රයිඩ් ටු බී එකක් තියෙනවා ලස්සන ෆ්ලවර් බොකේ එකක් රෙඩි කරලා තියන්න. මේ බ්‍රයිඩ් ටු බී එකේ තීම් එක තිබ්බේ බේජන් මට මතක විදිහට බේජන් ගෝල් ටච් එකක් යන විදිහේ. ඉතින් මේක තමයි මගේ ඩ්‍රෙස් එක ළමයි. මම ඔයගලන්ට අන්තිමේට පෙන්නන්නම් මේකේ ෆයිනල් ලුක් එක. ඉතින් ළමයි මම ටග් ගන්න රෙඩි වෙලා ඉන්නකම් ඔයගොල්ලෝ දිගටම බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඔන්න හරි ළමයි මම අද මන්දලා දින ඔයගොල්ලෝ ඉතින් මේක තමයි වෙලා යන්නේ. ඉතින් අපි ටග් ගන්න ලෑස්ති වෙමු. මම මේකප් එක කරගන්න පුළුවන් කොල්ල සෙට් කරගන්න පුළුවන්. ටග් ලෑස්ති වෙමු. මේ සුපිරි beauty blender ke
හරි. ඊට පස්සේ ළමයි බ්ලෂ් තමයි ඊට පස්සේ මගේ highlight එක. හරි ආසයි ළමයි මේ highlight එකට මොකද කියලා මේකේ ඇත්තම shine look එකක් තියෙනවානේ. ඒ කියන්නේ cuts එහෙම හරි ලස්සනට මේ highlight එක apply කරනවා. අද මම eyeshadow ටිකක් use කරනවා. මම ගොඩාක් එහෙම ළමයි eyeshadow ඔයගොල්ලෝ මගේ කලින් vlogs වල දැකලා ඇති මම එහෙම ගොඩාක් apply කරන්නේ නැහැ. නමුත් special function එකක් තිබ්බොත් මම ඉතින් චූට්ටක් දානවා. ඒකෙන් ළමයි මට හිතෙනවා මගේ outfit එකට brown වගේ තියෙන නිසා මෙන්න මේ colour එක දැම්මොත් හොඳයි කියලා apply කරනවා. මම brush එක හොයනවා බලන්න එහෙම නැතිනම් හරි ළමයි මේ පේනවාදී මම eyeshadow එකත් apply කරගත්තා ඊට පස්සේ ටැග් කරලා eyebrow එක හැදගත්තා ළමයි මම eyebrow එක ටික ටයිම් එකක් තිබ්බේ නෑ හදන්න ඕනේ ඉතින් සෙට් කරගෙන ඉවරයි ඊට පස්සේ මම eyeliner එකත් එහෙම ලොකුවට අඳින්නේ නැහැ ඒ මොනවද චුට්ටක් try කරලා ඔන්න ළමයි මම eyeliner එකත් අඳගෙන ඉවරයි උඹලට පේනවා තියෙන ලොකුවට නෙමෙයි ඒ වුණාට ගානට හදන shape එක ඇඳගත්තා ඊට පස්සේ ළමයි mascara එක apply කරගන්න ඕනේ මගේ clip එකක් නෑ මේවත් හදිසියට කොහේද මනවද මන්ද මම okay අපි දැන් mascara එක apply කරගමු මේ mascara එක ළමයි lash extension කරා වගේ තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේ වගේ look එකක් තියෙන්නේ. මේක මට හස්බන්ඩ් තායි කියනවා. ඉතින් guys ඔන්න ඔය විදිහට මගේ eyelashes මගේ mascara එක මම apply කරගත්තා. ඉතින් ඔයගලන්ට පේන ටිකක් smoky type එකක් තියෙන්නේ. මම හරි ආසයි ළමයි lash extension කරන්න. ඒ චුට්ටක් බයයි. හරි අපි දැන් ළමයි ලිප් එක සෙට් කරගමු ටක් ගාලා ලයින් කරගන්න ඕනේ මට හිතෙනවා ළමයි අද ස්කින් කලර් එකට නිව් වගේ කලර් එකට ගියොත් හොඳයි කියලා ස්කින් කලර් එකයි ළමයි නිව් මෙන්න මේ දෙකම පොඩක් දැන් ළමයි මම ලයින් එක අඳගත්තා ලිප් ලයින් එක ඊට පස්සේ අපි බලමු චුට්ටක් ඩාර්ක් ලිප් කලර් එකක් දැම්මොත් හොඳයි කියලා හිතෙනවා
ලිප් එකේ ගානටම වගේ තමයි ගන්න. ඒක ලොකුවට ලිප් එක මහත් කරලා අඳින්න ආස නැහැ. කලින් අතට මම සෙට් කියලා. මොකද අවුට්ෆිට් එක ටිකක් බ්‍රවුන් ගතිය ගන්න නිසා මට හිතෙනවා මේක ඉස්සේ කියලා. ඔන්න ඔය විදිහට ළමයි ලිප් ලයින් එකක් ගත්තා. ලිප්ස්ටික් එකක් ඇප්ලයි කරගත්තා. ටිකක් ඒක දිවස් හරි ඒ ටික ඔක්කොම රෙඩි. දැන් අල්බම් මස්කාරා ඔක්කොම ටික හරි. දැන් අපි මේකප් එක සෙට් කරගන්න ඕන ළමයි. කරගමු. එහෙම යනම් දැලම මේක මේ විදිහට පේන තිබ්බට චුට්ටක් කවුල් වෙලා තියෙන්නේ. ඉතින් මම ඩෝරා කරගන්නවා ටිකක්. hair එකත් සෙට් කරගෙන ඉවරයි. බ්ලර් කරගත්තා. චුට්ටක් මූට් කරගමු. ටග් ගාලා තමයි මම ජුවලරි මගේ බැංගල්ස් දෙක තියෙනවා. ඒකෙන් මේ විදිහට දාගන්න ඕනේ. rings. ළමයි මේ තියෙන මගේ ෆේවරිට් රින් එක ඔයගොල්ලන්ට පේනවා ඇති. මේක මගේ ළමයි මේකේ බර්ත්ඩේ එකට හස්බන්ඩ් මට අරන් දුන්නේ. ඉතින් මම මේ රින් එකට ගොඩාක් ආසයි. ඔන්න ඔය විදිහට රින්ග්ස් ටිකක් දාගත්තා. හරි ළමයි ඔන්න ඔය ටික ඔක්කොම රෙඩි. ඊට පස්සේ අපි මගේ ඉයරින්ග්ස් දෙක දාගන්න තියෙනවා. මම හිතුවා ළමයි අද මෙන්න මේ බ්ලැක් ඉයරින්ග්ස් දෙක ඕකේ කියලා. අපි දාලා බලමු. Okay වගේ. දාගත්තා. අපිට පේනවා ටික. ඊට පස්සේ දැන් අපිට රෙඩි. මම හිතුවා ළමයි අද මගේ අවුට්ෆිට් එක බේජ් නේ. ඉතින් බේජ් and brown නේ. ඉතින් මම මෙන්න මේ පවුච් එක අද අරගෙන යනවා කියනවා. මේක නස්සල. ඉතින් ඊට පස්සේ මෙන්න මේ හීල් එක තමයි ළමයි මම දාන්නේ. හරි ළමයි ඔන්න මගේ අවුට්ෆිට් එක දැන් ඔක්කොම ටික රෙඩි. මම දැන් හස්බන්ඩ් නිකන් ඉස්සරහට ගිහිල්ලා ඉන්නවා. අනිත් එක තමයි ළමයි මම චුට්ටක් කොණ්ඩේ බ්ලෝ ඩ්‍රයි කරපු නිසා මේ හරිය චුට්ටක් අතට පෆ් වෙලා වගේ. ඉතින් මම මෙන්න මේ ඔයිල් එක යූස් කරනවා චුට්ටක් නීට් කරගන්න. මේකත් අතරම කෙරටින් කරලා තියෙනවා නම් ඔයගොල්ලෝ ගර්ල්ස්ලා මම කියන්නේ මම මේක රෙකමන්ඩ් කරනවා. ඇත්තටම මේ ප්‍රොඩක්ට් එක ගොඩක් හොඳයි. ඉතින් ඒකෙන් චූට්ටක් කරගෙන මම ළමයි දාගන්නවා. නියුට් කරගන්න ඕනේ හිතලා. ගයිස් මම අද යූස් කරන්නේ අද මම හිතුවා පර්ෆියුම් එක මෙන්න මේ බ්‍රෑන්ඩ් එක අර්මානි එකට මම ගොඩක් ආසයි. ඒකේ ඇත්තටම සුවඳ ගොඩාක් වෙලා තියෙනවා.
මේකත් මට හස්බන්ඩ් ගිෆ්ට් කරපු පර්ෆියුම් එකක්. ඉතින් මං හිතුවා අද අර්මානි යූස් කරනවා කියලා. ඉස්මෝල මාර ඔයගලන්ට ඇහෙනවද දන්නේ නැහැ ළමයි. ඔන්න හස්බන්ඩ් ඇවිල්ලා දැන් දෙප්සන්ට් කරා මම ටක් ගාලා රෙඩි වුණා. ඉතින් ඉතුරු කොටස බලන්න දිගටම vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න guys. ඉතින් මම ටක් ගාලා එහෙනම් කින්නේ නම් ඉතින් ළමයි මම ඔන්න ඔය විදිහට රෙඩි වෙලා හබීට කියලා ලොකේෂන් එකට ටක් ගාලා දාගත්තා. යන අතරමඟදී තමයි ළමයි මම බොකි එක ගත්තේ. මොකද මට ඒකොලස නම් වීඩියෝ කරන්න හම්බුන්නේ නැහැ. මම යනකොටත් ටිකක් එහෙට වහිනවා. ඉතින් මම මගේ හබීට කියලා බොකි එක කාර්යයට ගෙන්න ගත්තා. මම යන අතරමඟදීත් ළමයි හැමදේම වගේ මෙලනිගේ අක්කි රෙඩි කරලා ලෑස්ති කරලා තිබ්බේ. ඉතින් මං ගිහින් විනාඩි 5ක් 10කට පස්සේ ශනිල් ඒ කියන්නේ මෙලනිගේ BF මෙලනිව එකගෙන ආවා. ඉතින් එයාට ගොඩාක් සතුටුයි ළමයි. එයා මාව දැකලා ඇත්තටම සර්ප්‍රයිස් වුණා. මොකද මම ඇවිල්ලා කියලා එයා හිතුවේ නැහැ. මෙලනිගේ අක්කි මට ඉන්වයිට් කරයි කියලා ඇත්තටම එයා හිතන්නේ නැතුව ඇති. ඉතින් ওই විදිහට මෙලනිත් ගොඩාක් සතුටු වුණා ළමයි. මම ඇත්තටම මගේ හදවතින්ම මම එයාට විශ් කරනවා. එයාගේ හැම ඩ්‍රීම් එකක්ම හැම බලාපොරොත්තුවක්ම ඒ විදිහටම සාර්ථක වෙන්න කියලා. ඔන්න ඔය චූටි යාළුවවත් මට එදා තමයි ළමයි හම්බුනේ. ඔය ඉන්නේ මෙලනිගේ අක්කිගේ චූටි දූ. හරිම කියුට් ළමයි එයා. මට ඉතින් කොහේ ගියත් පොඩි කාව හරි අනිවාර්යයෙන්ම ඉතින් සෙට් වෙනවා. හරි ඉතින් ළමයි ওই විදිහට අපි එදා දවස ගොඩාක් එන්ජොයි කරා. අපේ කලින් දේවල් අපි ෂෙයා කරගත්තා. ඉතින් ඔන්න ওই විදිහට තමයි ළමයි මගේ එදා දවස ගත කරලා ඉවර වුණේ. ඉතින් ළමයි දිගටම මගේ vlogs බලන්න මගේ YouTube එක subscribe කරන්න. මං හිතනවා ඔයගොල්ලෝ දිගටම මාත් එක්ක එකතු වෙලා ඉඳී කියලා. මේ වගේ ලස්සන වීඩියෝස් මම ඔයගොල්ලන්ට ඉස්සරහට අරගෙන එන්නම්. ඉතින් ළමයි මං අදට ගිහින් එන්නම්.